ඉතින් මේ තියෙන සිතානගේ සර්ගේ ICT 12 වසර සිංහල මාධ්‍ය පොත. ඉතින් මේ පොතේ ඔයාලගේ 12 වසර සිලබස් එකට අදාළ විෂය කරුණු හැම දෙයක්ම පැහැදිලි කරලා මේ පොත සකස් කරලා දෙනවා. ඉතින් මේ පොත ගත්තම ඔයාලට මේ පොත ඇතුලේ විෂය කාරණා මොනවද තියෙන කියලා බලමු මේ වීඩියෝ එක ඇතුලේදී. ඉතින් මේ පොත ගත්තම මේ පොතේ ඔයාලට මේ විදිහට තමයි ෆස්ට් ලුකින් එක බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මේ වගේ ගොඩක් ලොකු විශාල මහත පොතක්. ඉතින් මේකේ ගොඩක් පිටු ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ විදිහට තමයි මේ පොත ඔයාලට බලා ගන්න හැකියාව තියෙනවා. අපි බලමු මුලින්ම පොත ඕපන් කරාම කොයි වගේද තියෙන කිව්ද. මේ විදිහට තමයි පොත ඔයාලට ඕපන් කරාම තියෙන්නේ. මුලින්ම මේ පොතේ ඉස්සරහ තියෙනවා මේ පොතට අදාළ ටයිටල් ලිස්ට් ටික. ඊට ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මෙතන මේ පොතේ සංස්කරණයන් ටික. ප්‍රථම සංස්කරණය නම් දැන් අපි තියෙන 5 වෙනි සංස්කරණය මේක 2025 ජනවාරි මාසේ සංස්කරණය. ඒ කියන්නේ මේ පොත ජනවාරි මාසේ අලුත්ම පොතක් තමයි ඔයාලට බලා ගන්න හැකියාව තියෙන. ඉතින් මේ පොත් ගන්න හැකියාව තියෙනවා අපේ මාර්ගයෙන් අපිට WhatsApp message එකක් දැම්මොත්. ඉතින් මේ විදිහට අපි බලමු පොතේ හැඳින්වීමත් එක්ක පොතේ මොනවද අන්තර්ගත වෙලා තියෙන්නේ කියලා. ඉතින් පළවෙනියටම අපිට බලා ගන්න පුළුවන් වෙනවා පළවෙනි පාඩම මේ තියෙන දත්ත තොරතුරු මූලික පාඩම කියන්නේ දත්ත සහ තොරතුරු මූලික සංකල්ප පාඩම තියෙනවා බලා ගන්න. ඊට පස්සේ ඔහොම අපි ගියාට පස්සේ අපිට දෙවෙනි පාඩම බලා ගන්න හැකියාව තියෙනවා. මේ විදිහට ඔයාලට තුන්වෙනි පාඩම බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට මේ බලා ගන්න පුළුවන් මේකට අදාළ විෂය කාරණාව නිකින් එක ඔයාලට බලා ගන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ අපිට හතරවෙනි පාඩම බලා ගන්න හැකියාවක් හම්බ වෙනවා. ඊට පස්සේ පස්වෙනි පාඩම ඒ වගේම හයවෙනි පාඩමත් මේ විදිහට බලා ගන්න හැකියාවක් හම්බ වෙනවා. ඊට පස්සේ අපිට මේ පොතේ 6 වෙනි පාඩමේ මේ වගේ විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම 7 වෙනි පාඩමත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාලට මේකින් එක බලා ගන්න පුළුවන් වෙනවා. page numbers විදිහට හදලා තියෙනවා. එකින් එකට ගිහිල්ලා ඔයාලට බලන්න. ඉතින් මේ පොතේ 7 වෙනි පාඩමට එනකම් පළවෙනි පාඩමේ ඉඳන් 7 වෙනි පාඩමට එනකම් තොරතුරු පද්ධති පාඩමට වෙනකම් පොත මේ හදලා තියෙනවා. කියන්නේ මේකේ පළවෙනි පාඩමේ ඉඳන් 7 වෙනි පාඩම අපි කියන්නේ තොරතුරු පද්ධති පාඩම. ඉතින් තොරතුරු පද්ධති එනකම් මේ පොත සකස් කරලා තියෙනවා. ඉතින් ඔයාලට මම මේක ඇතුලේ තියෙන තව මොනවද කියලා ගොඩක් පොත පෙරලලා පෙන්නන්නම්. දැන් මේ ඉන්නේ මම මේකේ විෂය කාරණාවක් නැතුවට ඇවිල්ලා ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා හොඳ පැහැදිලිව පේන විදිහට ෆොන්ට් එක පවා හොඳට පැහැදිලිව අපිට තේරුම් ගන්න පුළුවන් විදිහට මේ වගේ පින්තූර භාවිතා කරලා තමයි සර් පොත හදලා තියෙන්නේ. මේ විදිහට page numbers විදිහට හදලා මේ විදිහට පාඩමෙන් පාඩමට අදාළව පින්තූර එකතු කරලා තමයි මේ පොත හදලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේව බලා ගන්න පුළුවන්. මේ විදිහට ලස්සන ප්‍රස්තාර විදිහට ඒ වගේම කොලම්ස් විදිහට මේ විදිහට හැම දෙයක්ම හදලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ තර්ක ద్వාර පාඩම්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මේවත් සාමාන්‍ය අපි ගණන් හදන පාඩම්නේ. ඉතින් මේවත් හොඳ පැහැදිලිව අපිට තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි සර් මේවා පැහැදිලි කරලා දීලා තියෙන්නේ. ඉතින් මේ විදිහට ගොඩාක් විශාල පිටු ප්‍රමාණයකින් මේ පොත සකස් කරලා තියෙනවා. ඉතින් මේ පොතේ පිටු ප්‍රමාණය ගත්තොත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා 448ක පිටු ප්‍රමාණයක් මේ පොතේ බලා ගන්න හැකියාවක් හම්බ වෙනවා. ඉතින් ওই විදිහට තමයි මේ පොත ගැන කියන්න තියෙන්නේ. ඉතින් මේ පොත ඕන නම් ඔයාලට පුළුවන් අපිට WhatsApp message එකක් දාන්න. මේ පල්ලෙහා තියෙන WhatsApp number එකට WhatsApp message එකක් දාලා මේ පොත ඔයාලා ගෙදරම ගෙන්න ගන්න හැකියාවක් හම්බ වෙනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු 13 වසරට සර් හදලා තියෙන පොත ගැන විස්තර බලන්න. එහෙනම් අපි අලුත් වීඩියෝත් එක හම්බෙමු. බූ